ගැහැණු අයගේ පිරිමි අයගේ තරම් ඉක්මනට බර අඩු වෙන්නේ නැත්තේ ඇයි? මේක ඔයාගේ වරදක් නෙමෙයි. මේකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි හේතුව තමයි මසල් මාස් එක. පිරිමි අයගේ සාමාන්‍යයෙන් වැඩි මසල් මාස් එකක් තියෙනවා. ඒතකොට මෙයාලට මේක ලොකු බෙනිෆිට් එකක් එනවා. මෙයාලා නිින්දෙදි උනත් මෙයාලගේ ඇඟෙන් වැඩි කැලරිස් ප්‍රමාණයක් බර්න් වෙන්න. එතකොට ගැහැණුවට සාපේක්ෂව පිරිමියට ඒක ලොකු බෙනිෆිට් එකක් එනවා ෆැට් ලොස් එකේදී. දෙවෙනි හේතුව තමයි හෝමෝන්ස්. එතකොට මේ පිරිමියාගේ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝන් එක ලොකු බෙනිෆිට් එකක් එනවා මෙයාලගේ ෆැට් ලොස් එකේදී. එතකොට මේ ගැහැණු අයගේ ඊස්ට්‍රොජන් කියන හෝමෝන් එක ගොඩක් වෙලාවට මෙයාලගේ හිප්ස් දෙපැත්තේ එහෙම නැත්නම් තයිස් වල ඒතක මෙයාලගේ බෙලි එකේ ගොඩක් වෙලාවට ෆැට් එක ස්ටෝර් කරලා තියාගන්නවා. එතකොට මේකත් ලොකු හේතුවක් වෙනවා ගැහැණු අයගේ පිරිමියාගේ තරම් ෆැට් එක ඉක්මනට අඩු වෙන්නේ නැති වෙන්න. තුන්වෙනි හේතුව තමයි Tamanට දවසට අවශ්‍ය ෆැට්ස් ප්‍රමාණය. සාමාන්‍යයෙන් පිරිමියට වඩා ගැහැණු අයට ලොකු ෆැට්ස් ප්‍රමාණයක් ඇඟට ඕනේ මොකද මෙයාලගේ හෝමෝන්ස් ප්‍රොඩක්ෂන් එකට. ඒ වගේම මෙයාලගේ පීරියඩ්ස් හෙල්ත් එකට. එතකොට සාමාන්‍යයෙන් පිරිමියට සාමාන්‍යයෙන් තමන්ගේ ඩයට් එක ඩේලි කැලරි ඉන්ටේක් එකකින් 10%ක 15ක වගේ ෆැට්ස් ප්‍රමාණයක් නම් ඕනේ. ගැහැණුවට සාමාන්‍යයෙන් 20ක 25ක වගේ ෆැට්ස් ප්‍රමාණයක් ඔයා ගන්න ඕනේ. ඒතකොට මේ ෆැට්ස් කණක අඩු වුණාමත් ඔයාට වගේ මේ ෆැට් ලොස් කරන ප්‍රොසෙස් එකට ඒ වගේම වගේ මේ හෝමෝන්ස් ප්‍රොඩක්ෂන් එකට ලොකු ඉෂුව එකක් වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ වගේ හේතු තමයි සාමාන්‍යයෙන් ඔයාට බර අඩු වෙන්න හේතු කියලා කියන්නේ. හැබැයි මෙතනින් කියන්නේ නැහැ කිසිම වෙලාවක ඔයාට ෆැට් එක ලොස් කරගන්න බෑ, ඔයාට බර අඩු කරගන්න බෑ කියලා. ඔයා දැනටමත් වර්කවුට්ස් කරන කෙනෙක් නම් ඔයා තමන්ගේ weight එක ස්ට්‍රක් වෙලා නම් තියෙනවා. ඔයාට තාම රිසල්ට් එකක් නැත්තම් ඔයා පුළුවන් තරම් ඔයා ක්ලීන් කන්න, හෙල්දි ඩයට් එකකින් ඉන්න, කැලරි ඩෙෆිසිට් එකකින් ඉන්න, වර්කවුට්ස් කරන්න, ඔයාගේ ප්‍රොසෙස් එක ට්‍රස්ට් කරන්න. ඒතර ඔයාට පුළුවන් ඔයාගේ හරි රිසල්ට් එක, ඔයාගේ හරි ගෝල් එකට යන්න.